වතුර වලින් ගාව ඉන්නේ. උඹලා කොහෙද ඉන්නේ? උඹලා කමේ කිම්මියා උණු වතුර වලින් නෙවෙයි නෙමෙයි ඉන්නේ. එහෙනම් උඹලා වෙනුම් වතුර වලින් දෙකට ගිහින් තියෙනවා. Every day, we dreamed for a big change. Plans we made came success. 3 days out to Trincomalee. First thing first, we remembered to light an oil lamp for Buddha. ඔන්න ඉතින් කාලයක් තිස්සේ ප්ලෑන් කරපු දෙයක් පිට කරගන්න අවස්ථාව හම්බුණා. ඒ තමයි ත්‍රිකුණාමල ගමන. සෑම සුබ අවස්ථාවකදීම මතක් වෙන කටු සෑයට අපි පඳුරක් යට ගහන්න අමතක කරන්නේ. මේගොල්ලෝ අත දාලා නතර කරා මෙතන. ඉතින් අපි බැලුවා මොකද කියලා. ඇයි මෙතන නතර කරේ? අපි කූල් ඩ්‍රින්ක්ස් බොන්න යනවා. කූල් ඩ්‍රින්ක්ස් ඕකේ. ආයිබෝන් කොහමද ගමන? හොඳයි ඉතින් අවුලක් නෑ මේ කික්ක තමයි. මේ තුන්වෙනි බයික් එක කොත්තා ඉන්නවා නවුරා සමගින්. කොහමද ගමන? ගමන සුපිරි. දැන් ඔය වීදි කලාපේ ඉන්නේ. සෙල්ෆි ගන්න යන්නේ නැහැ නේද? සෙල්ෆි. රෙකෝඩ් එකෙන් දාලා තියෙන්නේ? ඔව්වා. Où est ton papa? Dis-moi où est ton papa? Sans même devoir lui parler, il se දැන් ඉන්නේ අපි කන්නියා හොටෙල්ස් වල. Papa où t'es? රෙකෝඩ් ගන්න පොඩි කතාවක්. Papa où t'es? Papa où t'es? Où t'es? Où t'es? Où t'es? Papa où t'es? මේ කට්ටිය එක්ස්පීරියන්ස් කරනවා උණු වතුර වලින්. අපිට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ලොකු බෑග් හෙල්මට්ස් එල්ලගෙනද මේ ගමන යන්නේ කියන එක. අපි මෙතෙන්ට ආවට පස්සේ එක කඩයකින් ඒ ටික ඔක්කොම කියලා ආපහු යද්දී ඒ කඩේට කළගුණ සැලකීමක් වශයෙන් ඒ කඩෙන් දෙහි බීම එකක් බීලා අපේ එකතු කරපු සල්ලි ටික ඔක්කොම දාලා තිබ්බේ අපේ යාළුවෙක්ගේ පීපල්ස් account එකකට. ඒකෙන් සල්ලි අරගෙන අපි ගියා දවල් ආහාරය ලබා ගන්න. ඇත්තටම මේ කඩේ සාධාරණ මුදලට ආහාර ලබා දෙන කඩයක්. උපවංශ රෙස්ටොරන්ට්. ඕකෙන් තමයි ඉතින් අපි දවල්ට කෑවේ. මොනවද කියන්නේ? ගැම්මක් තමයි. මහින්ද මහත්තයා නැත්තම් ඇයි මෙතෙන්ට වෙලා ඉන්නේ? කාඩ් එක ඩියැක්ට් එක. කාඩ් එකෙන් අපිට සල්ලි දෙන්න බෑලු. තමගේ කාඩ් එක ඩියැක්ට් එක. අප්පට දැන් මොකද කරන්නේ? දැන් අපි මේ කියන්නේ සත්‍ය බයනකයි. අපි යාළුවෙක්ගෙන් අතමාරුවක් මගින් අපි මුදල් සත්‍ය හදාගෙන යන්න තමයි. අද නෙමෙයි හෙට. මොකද්ද තියනවා කිව්ව සහෝදරයා? මොකද්ද තියනවා කිව්වේ? හෙට නෑ අද හෙට තිබ්බොත් අරුව මරනවා. ඒ කියන්නේ මොකද්ද? ඈ? ඌස ගට්ටන යනවා. ඌස ගට්ටනය සහෝදරයා. තව සල්ප වේලාවකින් පිනවාතෙන් මේ සිට පටන් ගන්න සිළු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඇයි ඔබ මොකෝ සිළු කටයුතු සූදානම්? බේස්බෝල් ටීම් එකේ මොකද්ද පොසිෂන් එක? ෆස්ට් බේස්. අන්න ඒක. ඉතින් අපි යන්න තමයි හදන්නේ. නවාතැන් ගන්න දැනට. අපේ යාළුවෙක්ගේ මාර්ගයෙන් අපි නවාතැන් ලබා ගත්තේ 22 වන පාබල රෙජිමේන්තුව ඇතුලේ. මේක මං
ප්‍රනාන්ස් කරපු විදිහ හරියට දන්නේ නැහැ. ඉතාම ලස්සන මාර්ගයක් ඔස්සේ තමයි අපේ නවාතැනට යන්න ඉඩහසර හදලා තිබෙන්නේ. අර ඕසිල් කියන එක තියෙන්නේ මේක ඕසිල් තියෙන්නේ හැබැයි ඒක බලන්න අද යන්නේ නැහැ හෙටනේ ගොල්ලෝ හද කොහොමද දැන් දර පොඩ්ඩක් 3:00 විතර ආවල් කොහොමද මේ මුට ට්‍රාන්සිෂන් එක හම්බ පා එපා බොම්බගේ වහපම් මේක මොකද්ද උඹ අර හැයි දැන් ඇවිදින් වහපම් මේක එහෙම එකක්ද බලාපොරොත්තු ආව ලයිව්ද බා ඔව් ලයිව් යන්නේ අවගද්ද වයි ඉන්නේ ලස්සන්ට ඔය ඔගේ මුල් ලංකේ අපි ගියපු බයික් ටික අංක 1 අංක 2
3 4 5 6 7 බයික් 7ක් ගියා. අපි මේ ඉන්නේ මාබල් බීච් එකේ. ඉතින් හරිම සුන්දර වෙරළපීරයක් ලංකාවට අයිති. විදේශිකයෝ බොහෝ ප්‍රමාණයක් මෙතෙන්ට එනවා තමන්ගේ වැකේෂන් එක ඇතුලේ. කොල්ලෝ ටික වතුරට බහින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පළවෙනි දවස් ඔය විදිහට තමයි ඉවර වුණේ. අපි මහන්සියක් නිසා ආවෝ ගිහිල්ලා නිදාගත්තා. ඉතින් දෙවෙනි දවසත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.